ආයිබෝවන් මේ වීඩියෝව නරඹන අසන සියලු දෙනාට අනන්ත බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා කියා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මදකට මේ නාලිකාවේ අරමුණ මතක් කළොත් අරමුණ තමයි දිව්‍ය සැපවත් කර ගැනීමට විපාකානිසංසවල ස්වභාවය වටහා ගැනීම. මේ කියන වටහා ගැනීම ටිකක් දුෂ්කර නිසායි ප්‍රවේශය සකසා ගන්නම කෙටි දේශනා 4ක් වෙන් කළේ. මේ වන විටින් දෙකක් අවසන්. පළමුවෙන්ෙන් කළේ ඉහත අරමුණට අනුව ප්‍රවේශය සකසා ගැනීම. දෙවැන්නෙන් කළේ නාලිකාවේ නමට අනුව ප්‍රවේශය සකසා ගැනීම. නාලිකාවේ නම අපූරු කොටු 12 යන්න නිසා කොටු 12ක් කියන්නේ මොනවටද? ඇයි අපූරු යන විශේෂණය යෙදුවේ කියන කාරණා දෙවැන්නෙන් පැහැදිලි කළා මතක ඇති. අකුලුවා කිව්වොත් අපූරු කොටු 12යි කීවේ කේන්දරයේ කොටු 12ටනේ. කේන්දරේ කියා ඇහෙනකොටම සමහරුන්ට වහ කඳුරු වගේ. බටහිර විද්‍යාවට සීමා වෙච්ච අය තමයි ඒ අතර වැඩිපුරම ඉන්නේ. කේන්දරේ ප්‍රතික්ෂේප කරන්න ඔවුන් නොයෙක් වැරදි තර්ක ඉදිරිපත් කරනවා. කේන්දරේ කියන්නේ ජ්‍යොතිෂය නැමැති විද්‍යාවේ එක් අංශයක් පමණයි. ඒ විද්‍යාව ආරම්භ වුණේ කාගෙන් කවදාද? ඒ මිනිසුන් වන අපට වන යහපත කුමක්ද වැනි කිසිවක් නොසොයා හිතලු මත තර්ක කිරීම නුවණින් උසස් අපට සුදුසු දෙයක්ද? නෑනේ. එකේ පැති ගැන මනවින් සොයා බලා ගත යුත්තක් නැති බව ඔප්පු කරන්න පුළුවන් නම් පිළිගත හැකි සාක්ෂි සමග තර්ක කළාට වරදක් නෑ. තුන්වැන්න වන අද දේශනයෙන් කරන්නේ නාලිකාවේ මුඛ්‍ය අරමුණට යාමේ පහසුව පිණිස හිස් තර්ක බිඳලීමට අවශ්‍ය කරුණු කීපයක් ගොනු කිරීම. එහි පළමු පියවර තමයි ජ්‍යොතිෂය නැමැති විද්‍යාවේ ආරම්භය හා එයට ඇති පිළිගැනීම කෙටියෙන් පැහැදිලි කිරීම. ඊට මත්තෙන් මේ දේශනයට පෙර පෙන්වූ මූලාශ්‍ර 7ක් චිත්‍රයක් ස්ක්‍රීන්ෂොට් ක්‍රමයට හෝ වෙනත් කැමති ක්‍රමයකට පිටපත් කරගන්න කියා ඉල්ලනවා. මූලාශ්‍රය 1 කියා පෙන්වූ සටහන වෙත පළමුව අවධානය යොමු කරමු. ඒට අනුව ජ්‍යොතිෂය කියන්නේ අදින් වසර 5000කට පමණ පෙර ඍෂි ඥාන වලින් සොයාගත් විද්‍යාවක්. බටහිර විද්‍යා දැනුම මත නොව බෞද්ධ දර්ශනයේන ප්‍රඥාව මත ඥානය 3 ආකාරයි. ඉහළින්ම ඉන්න බුදු පසේ බුදු මහරහත් යන උත්තමයන්ගේ ප්‍රඥාවට කියනවා බුද්ධ ඥාන කියලා. බුදුවරුන් ලොව පහළ වෙන්නෙම ඍෂිවරු ලොව ඉන්න කාලයක විතරයි. ඒ ඍෂිවරුන්ගේ ප්‍රඥාවට කියනවා ඍෂි ඥාන කියලා. අනික ලෝක සම්මත විද්‍යා ඥාන. විද්‍යා ඥාන හිස ඔසවද්දී පළමු ඥාන දෙකම ක්‍රමයෙන් ලොවෙන් අතුරුදහන් වීම ධර්මතාවක්. ඊයේ නොවූ තර්කත් අද එකතු වෙන්නේ ඔන්න ඔය පසුබිම නිසායි. විශ්මකර්ම ගෙදර නැමැති අපේ වාස්තු විද්‍යා නාලිකාවේ එක දේශනයක් අහන්න. එවිට මේ ගැන තව ටිකක් දැනගන්න පුළුවන්. දැන් මූලාශ්‍රය දෙකටත් යමු. ඒට අනුව වසර 2000කට පමණ පෙර තිබූ ජ්‍යොතිෂ සාක්ෂි අදටත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරවල තියෙනවා. එරටේ විසු එලිසබෙත් මහ රජින පවා ජ්‍යොතිෂයේ පිහිට පතලා තියෙන බවත් කියවෙනවා. ඊට අමතරව එහි ලෝක ව්‍යාප්තිය ගැන සඳහන්. ඊළඟට මූලාශ්‍රයේ 3 4 කියන දෙකත් ගමු. ජ්‍යොතිෂයේ ඇති වැදගත්කමයි එහි ලෝක ව්‍යාප්තියයි ඒ දෙකෙත් කියවෙනවා. මේ කොහොම පැහැදිලි කළත් ජ්‍යොතිෂයෙන් තියෙන සෙතේ මොකක්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්. වෛද්‍ය කාලගුණ අධිකරණ තත්කාල උපත්පලාපල යනාදී ඕනෑම ශාස්ත්‍රයකට මේ සෙත සලස ගන්න පුළුවන්. දැන් මූලාශ්‍රය 5ත් යලි කියවා බලන්න. වැදගත්කම නිසා එය ඇහෙන්නත් සලස්වනවා. හොඳින් අහගන්න. ජ්‍යොතිෂය ගැන දැනීමක් නැති වෛද්‍යවරයෙකුට මනාසේ බෙහෙත් කළ නොහැකි යයි වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස හැඳින්වන හිපොක්‍රටිස් සඳහන් කර ඇත්තේය. ඕක තමයි පස්වන මූලාශ්‍රය. ඒට අනුව හිපොක්‍රටිස් කියා ඇති දේහි සත්‍යතාව මට වැටහුණේ මනෝවිද්‍යා කෘති 3 සම්පාදනය කළ සමයේදීමයි. මෙහෙම කරුණු ඉදිරිපත් කරමින් යන විට ත්‍රිපිටකය කියවා මතක ඇති කෙනෙකුට බුදු පියාණන් ජ්‍යොතිෂය ගැන වදාරා ඇති තැන් ඔස්සේ ප්‍රශ්න අහන්න පුළුවන්. දැනට එවන් ප්‍රසිද්ධ තැන් දෙකක් ගන්න. පළමුවෙන්න තමයි බුදු පියාණන් ජ්‍යොතිෂය තිරස්චාන විද්‍යාවක් කියා වදාරා ඇතැයි කීම. ඒ මතයේ ඇති වැරද්ද පෙන්වීමට ගත් ත්‍රිපිටක දේශනාව මේ කිටි දේශනයට පෙර මූලාශ්‍රය 6 කියා පෙන්වුවා. එක් පැත්තකින් බුදු පියාණන් එයින් වදාරන්නේ තමන් වහන්සේගේ මහා සීලය ගැන. උන්වහන්සේගේ සීලස්කන්ධය චුල්ල මධ්‍යම මහා කියා වට 3කින් යුක්තයි. ඒ චිත්‍රයකින් පෙන්වී හැකි අන්දම තමයි චිත්‍රය එකෙහි දිස්වන්නේ.
මූලාශ්‍රය 6හි සඳහන් ඍෂි ඥාන හා සම්බන්ධ ශාස්ත්‍ර තිරස්චීන වන්නේ බුදු පියාණන්ගේ මහා සීලයට සාපේක්ෂව මිස ලෞකික ලෝකයට සාපේක්ෂව නෙමෙයි. අදාළ මූලාශ්‍රයේ පහළ අප විසින් කළු කර ඇති වචන ටික යලි කියව බලන්න. එහෙම මුල කළු කර ඇති වචන ටිකෙන් තවත් දෙයක් කියවෙනවා. ඒ තමයි නිවන් දකින්න පැවිදි වූ අය අනුන් දෙන දේ වළඳා කේන්ද්‍ර බලන එක තිරිසන් වැඩක් යන්න. එහෙමනම් එතනින් මෙහා ගිහි ගෙවල් වල ඉඳිමින් ධනයම රැස් කරන අයට ජ්‍යොතිෂය තිරිසන් විද්‍යාවක් වෙන්න පුළුවන්ද? බෑනේ. ගන්නවයයි කී තැන් තුනෙන් දෙවැන්න මෙතනට හොඳින් ගැලපෙනවා. ඒ තමයි ජාතක පොත් වහන්සේගේන වේදබ්බ ජාතකය. ඒ සඳහන් කාලෙදී අප බෝසතාණන් නැකත්තරු බලා රන් කහවණු වැස්සවිය හැකි මන්ත්‍ර ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක්. ලෞතුරා බුදුබව පතමින් එන උන්වහන්සේ පවා ඒවා ඉගෙන ගත්තේ ඇයි? ඒ හිස් තර්ක ඉදිරිපත් කරන අයගෙන් ඇසිය යුතු එක් පැණයකි. ගන්නවයයි කී තුන්වන තැන පසු කරගෙන දෙවන දේශනයේදී පැහැදිලි කළා මතක ඇති. අමතක නම් එය නැවත අහන්න. එවන් තැන් ඔස්සේද බෙද බෙදා නුවණ මෙහෙවිය යුතු බව පෙන්වීමට තමා මගේ බුදු පියාණන් සුභ සූත්‍රයේදී මම විපච්චවාදී වෙමි කියා දේශනා කර ඇත්තේ. එහි අදහස තමයි බෙද බෙදා නුවණින් විමසා තීරණය කරනවා කියන එක. එහෙම වදාළ බුදු පියාණන්ගේ අද ඉන්න ශ්‍රාවකයෝ කිසිම බෙදීමක් නැහැ. අමුවේ අරගෙන වාසි පැත්තට තරක කරනවා. ගමේ අය කබරයා තලගයා කරගන්නවා කීවේ ඔන්න ඕකට. මේ කිසිම දෙයක් නොදැන නොවිමසා ඔහේ තර්ක කරන අයගෙන් තව ප්‍රශ්නයක් අහනවා. එය මෙහෙම ගොනු කරන්න. හොඳින් අහගන්න. ජ්‍යොතිෂ විද්‍යාව ලොවට දායාද වන්නේ විශේෂයෙන් දිබ්බ චක්කු, පුබ්බේ නිවාසානුස්සති, චුති උපපාත ආදී ඥානවලින්. ලෞකික වුවත් ඒවා ඍෂි ඥාන. ඍෂිවරුන්ට පසු බිහි වෙන පඬිවරුන්ටවත් ඍෂි ඥාන උපදව ගන්න බෑ. අද ඔය හිස්තරක ඉදිරිපත් කරන අය පඬිවරුන්වත් නෙමෙයිනේ. තව පැත්තකට අනුව ඍෂි ඥාන වලින් සොයාගත් විද්‍යාවක අඩුපාඩු අහුවෙන්න නම් අඩුම තරමින් ඍෂි ඥාන වලින්වත් ඒ ගවේෂණය කළ යුතුයි නේද? ඒ නිසාම ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන්නට නම් අඩුම තරමින් එකී ඥානවත් උපදවාගෙන තිබිය යුතුයි. අද සිටනා එවන් අයට එකී ඥාන තිබේද? ඔය තමයි ප්‍රශ්නේ. ජ්‍යොතිෂය ඔච්චරම නිවැරදි නම් ඔච්චරම වටිනව නම් එකම කේන්ද්‍ර සටහනක් මත පලාපල කියන දෙන්නෙක්ගේ පලාපල වෙනස් වෙන්නේ ඇයි කියා දැන් කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒකට මන් දෙන පිළිතුර ගියක් දකින ආකාරය මත ප්‍රතිප්‍රශ්නයකින් මෙහෙම ඉදිරිපත් කරන්න. තැන් දෙකක සිට ගේ දෙස බලන දෙන්නෙකුට ගේ පේන්නේ එකම ආකාරයකින්ද ආකාර දෙකකින්ද? තැන් දෙකක සිට බලන නිසා ගේ පේන්නේ ආකාර හෙවත් හැඩතල දෙකකින්. අන්න ඒ වගේ තමයි දැනුම ප්‍රඥාව ආකල්ප ආදී අංශ වලින් මට්ටම් දෙකක ඉන්න දෙන්නේ එකම කේන්ද්‍රයක් මත පුංචි හෝ වෙනස්කම් සහිත පලාපල දෙකක් ඉදිරිපත් කිරීම. ප්‍රස්තුත පැනයට ඔయిత වඩා අපූර්ව පිළිතුරක් දෙනවා මහාචාර්ය ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා. ඒ සඳහන් වෙන්නේ කවුඩානේ පියදාස පෙරේරා මැතිතුන් විසින් රචිත කේන්දර බලන හැටි කෘතියේ. වටිනාකම නිසාම එයත් මූලාශ්‍රය 7 කියා දේශනයට පෙර පෙන්වුවා. එයත් හොඳින් කියවන්න. අද දේශනයේ මින් නිමයි මේ වීඩියෝ පෙළෙන් ලෝකයාට සිතක් වන බව වැටහෙනම් අන් අයටත් බලන්න අහන්න ෂෙයා කරන්න. මෙවන්ම කෙටි දේශනා මාලාවකින් යුත් සෝපාක නැමැති මගේ බෞද්ධ නාලිකාවත්, විශ්ව කර්ම ගෙදර නැමැති වාස්තු විද්‍යා නාලිකාවත්, මනුසුව නැමැති මනෝවිද්‍යා නාලිකාවත් නරඹන්න අහන්න කියා ගෞරවයෙන් ඉල්ලනවා. මේ දේශනය නැරඹූ ඇසූ සියලු දෙනාට ජය සතුට පිරි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සියලු සත්වයෝ සුඛී සුවපත් වෙත්වා.